මේ තියෙන්නේ අද මං අහසෙන් බබාට යවන කෑම එක. එයාට අද මිල්ක් තමයි යවන්නේ. එතකොට ඒක මං පළතුරක් විදිහට පීරි යවනවා. ඉස්සෙල්ලාම මම ඊස්ට් ටිකක් අරගෙන ඒකට සීනි ටිකක් දාලා ඒක මද රස්නේ වතුරේ ඇක්ටිව් වෙන්න තියෙනවා ටික වෙලාවක්. ඊට පස්සේ පිටි ටිකකට සීනි එකතු කරලා ලුණු එකතු කරලා ඒක කලවම් කරගන්නවා. ඒකට මම තෙල් ටිකකුත් දාලා කලවම් කරගන්නවා. ඊට පස්සේ ඇක්ටිව් වෙච්ච ඊස්ට් ටික පිටියකට දාලා ඒක හොඳට අනා ගන්නවා. මේ තියෙන්නේ පිටි මූලිය මම හදාගත්ත විදිහ. මෙන්න පිටි මූලිය හොඳට නීට් කරගත්තට පස්සේ අපි ඒක පැයක් දෙකක් පැත්තකින් තියන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක පිටි මූලිය දෙගුණයක් වුණාට පස්සේ අපිට ඒක පාවිච්චි කරන්න ගන්න පුළුවන්. මම පිටිය කනලා ඒකට උඩින් ආයෙ තෙල් ටිකක් දාලා වහලා තිබ්බා. ඒක හොඳට සීල් වෙන්න වහලා තියන්න ඕනේ. එතකොට තමයි මේ මූලිය එක දෙගුණයක් වෙලා එන්නේ. මේ තියෙන හිම පැය දෙකකට පස්සේ මූලිය එක. ඊට පස්සේ මම ඒක හොඳට තුනී කරගත්තා. ඊට පස්සේ ඒක දෙකට කපලා ඒකට තක්කාලි සෝස් ටිකක් දාලා ඊට පස්සේ චීස් පොඩි කෑලි ටිකක් කපා ගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ නම් මම චිකන් කන්නේ නැති හින්දා මේ තියෙන පොලොස් තියලා ඒකට අල කොටුවට කපලා ඒකත් බෙදලා මම ගත්තා. ඊට පස්සේ පොලොස් ටික උඩින් චීස් කෑල්ලයි ඊට පස්සේ ඒකට උඩින් අර මම කලින් බෙදලා ගත්ත අර්තාපල් කොටු කපලා ගත්ත ටිකයි තියලා කෙලවර්වල් දෙක අරගෙන නැමුවා. මම බබාට නම් චිකන් දාලා හදනවා. මේ තියෙන මම බබාට හදපු මෙල්ට් එක. ඒකේ චිකනුයි අල පිටි කපලා බෙදාගත්ත ටිකයි චීසුයි තියෙන්නේ. ඊට පස්සේ මම හදාගත්ත මෙල්ට් ටික සෙල්සියස් අංශක 180කට විනාඩි 20ක් අවන් එකට දානවා. මේ ටික දාන්න කලින් ප්‍රීහීට් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මම හදාගත්ත මෙල්ට් ටික. ඇත්තටම හරිම රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න. ඉතින් මේ වගේ තවත් රස කෑම රෙසිපි දැනගන්න ඕන නම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. සුබ දවසක්.